අද 2026 පළවෙනි දවස මම කොහොමද ගත කරේ කියලා මම ඔයාලත් එක්ක බෙදා ගන්නයි හදන්නේ. මුලින්ම අපි 2026 සෞභාග්‍යමත් නව වසරක් වෙන්න කියලා කිරි ඉතුරුවා. ඉතින් ඊට පස්සේ ඔන්න අපේ අම්මගේ පොකුණේ නිල් මලකුත් පිපිලා තිබුණා. ඒකත් කඩාගෙන ඇවිල්ලා මම ඔන්න ඔය විදිහට අපේ පුංචි කැවිලි මේසේ හදවුවා. ඔයාලා දන්නවනේ ඉතින් ඊයේ දවසත් අපි හරිම සතුටින් විනෝදයෙන් ගත කළානේ. ඉතින් 31 රෑ පාටි එකේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් ඔයාලා අනිවාර්යෙන් ගිහින් බලන්න. ඉතින් ඔයාලා මට කියන්නකෝ 2026 අවුරුද්ද ඔයාලට කොහමද? ඔයාලා ජනවාරි 1 වෙනිදා කොහොමද ස්ටාර්ට් කළේ? ඉතින් ඔයාලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මම මේ අවුරුද්ද පුරාවටම එක විදිහේ vlogs ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ අවුරුද්ද මගේ ඊළඟ මාසේ මගේ බර්ත්ඩේ එක එනවා. එතකොට මගේ කොමියුනිකේෂන් දෙකක් තියෙනවා. මම යුනිවර්සිටි එකට යනවා. ඉතින් මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා මේ අවුරුද්දේ. ඉතින් ඔයාලත් එක්කම දිගටම රැඳිලා මගේ ජීවිතේ වෙන වෙනස්කම් මම මුහුණ දෙන දේවල් ඔයාලත් එක්ක මම දිගටම ෂෙයා කර ගන්නම්. මොනවද? ඔව් ඒව ලස්සනයි. එන්න චම්මි එන්න. දැන් ඉතින් කෑම කාලා මලිට මට කරන්න ගොඩාක් ලොකු වැඩක් තියෙනවා. ඊයේ රෑ අපි දාපු බල්බ් වැල් එතකොට ගිනි මැලේ ගාවේ හැමදේම දැන් ඉතින් සුද්ධ කරලා අස් කරන්න ඕනේ. ඉතින් ඒකත් කරලා වොෂ් එකක් දාගෙන දැන් මම හදන්නේ කෑම කන්න. අද දවස ටිකක් අඳුරු දවසක්. අද අපිට උදේ ඉඳලා වහිනවා. දැන් ඉතින් මං කෑමත් කෑවනේ. ඊට පස්සේ මට හිතුණා මූවි එකක් බලන්න තිබුණොත් හොඳයි කියලා. ඊට කලින් මම ඔයාලා හැමෝටම අවංකව ස්තුතිවන්ත වෙනවා. මම ඔයාලට ඇත්තටම හරිම ආදරෙයි. මොකද මම මගේ YouTube channel එක පටන් අරගත්තේ 2025 ජූනි මාසේ 28 වෙනිදා. ඉතින් එදා ඉඳන් මාත් එක්ක මේ දිගටම මගේ vlogs බලන ගමන් මාව දිරිමත් කරන ඔයාලා හැමෝටම ඇත්තටම ගොඩාක් ස්තුතියි. හරි දැන් ඔන්න මම ෆිල්ම් එක බලන්නයි යන්නේ. ඉතින් මේ වගේ වැහිබර දවසක බඩේරුව කරලක් කන ගමන් තනියෙන් ෆිල්ම් එකක් බලනවා කියන්නේ ඒක අමුතු හැඟීමක්. ඒක ඇත්තටම හරිම සුන්දරයි. මූවි එක බලලා ඉවර වෙලා මම ටිකක් නිදාගත්තා. දැන් මම කරන්න ආසම වැඩක්. ටාන්ටටා. හරි. මේ 2026 මගේ ඉයර් ප්ලෑන් එක. ඉතින් මේක හරිම විශේෂ ඉයර් ප්ලෑන් එකක්. මොකද මේකේ කවර් පේජ් එකේ මගේ නම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේකේ තව එක විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේකේ සෙකන්ඩ් පේජ් එකේ තියෙන්නේ මගේ විෂන් බෝඩ් එක. ඇත්තටම මම මුලින් හිතන් හිටියේ මගේ විෂන් බෝඩ් එක මම හදන්න ඕනි කියලා වෙනම. ඒත් පස්සේ මට හිතුණා මේ විදිහට මගේ ඉයර් ප්ලෑන් එකටම මගේ විෂන් බෝඩ් එක ඇඩ් කරන්න තිබුණොත් ඒක ගොඩාක් හොඳ වෙයි කියලා. මම දැන් කරන්න යන්නේ 2026 අවසාන වෙද්දී ඉන්න මටම ලෙටර් එකක් ලියාගන්න එක. ඉතින් මම මගේ ලෙටර් එකේ ලියන්නේ මගේ බලාපොරොත්තු,
මගේ ගෝල්ස් මට සක්සස් කරගන්න ඕනි දේවල්. ඉතින් අපි බලමු 2026 දෙසැම්බර් වෙද්දී මේ වගේ කොච්චරක් මම සාර්ථක කරගෙන ඉදීද කියලා. දැන් ජැනුවරි මන්ත් එකේ අග වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා අදම ඔයා වෙනුවෙන් මේ වගේ ලෙටර් එකක් ලියලා තියාගන්න. ඒක ඔයාගේ අනාගතයට ඇත්තටම ගොඩාක් වැදගත් වෙයි. ගෝල්ස් වලට යන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ඒ වගේම නිසි ටාගට් එකක් තියාගන්නත් ඕනේ. එතකොට අපේ සාර්ථකත්වය ඉබේම අපිව හොයාගෙන එනවා. පේනවනේ ඉතින් උදේ ඉඳලා තාමත් හොඳටම වැස්ස. ඉතින් මේ වැස්සෙම මට පොඩි කෑමක් කන්න බඩගින්නක් ආවා. ඉතින් මම හිතුවා එළවලු රොටියක් හදලා ප්ලේන් ටිකක් බිව්වොත් හොඳයි කියලා. මං ඉස්සර හිතන් හිටියේ එළවලු රොටිය හදන එක හරිම අමාරු වැඩක් කියලා. ඉස්සර ඇත්තම කියනවා නම් මම පෑන් කේක් හදන්න දන්නෙත් නෑ. ඒ වුණාට මට දැන් ෂේප් එකේ ඕන කෑමක් හදා ගන්න පුළුවන්. මොකද ඉතින් YouTube එකේ ඕන තරම් රෙසිපීස් තියෙනවානේ. ඉතින් ඒ වගේ තමයි මම මේව හදන්නත් ඉගෙන ගත්තේ. දැන් ඉතින් ෂේප් එකේ හදාගෙන යනවා. මේ හැඩේ ගන්න විදියත් මම ඉගෙන ගත්තේ ඔය YouTube එකෙන් තමයි. හරි. ඔන්න දණ්ඩම් ගාලා ඒ ටිකත් මෙන්න මේ විදිහට නවා ගත්තා. මේ වැස්සේ කටට සැරට හොඳ එළවලු රොටියකුත් එක්ක ප්ලේන් ටිකක් බොනවා කියන්නේ දැනුත් මට ඒක කන්න හිතෙනවා. හරිම රසයි. ඒ වගේම ඉතින් දැන් වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් වීඩියෝ එකේ මම එනකන් එහෙනම් ඉතින් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි.